Hi. ඉතින් ඔයාලට කොහමද? ඔන්න මම අලුත් vlog එකක් අරගෙන ආවා. මම කොහේ හරි ගිහිල්ලා ආපුවාම දැන් තොහම තමයි මොනවද එවන්නේ කියලා මම හිතන්නේ. මෙන්න මේක තමයි බොන්න හදාගෙන බොන්න කියලා ගෙනාවේ. ඊට පස්සේ මම ඔයාලට කිව්වද මන් දන්නේ දුම රහයි. Hi. ඉතින් ඔයාලට කොහමද? මම නම් හඳින් ඉන්න. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා. අලුත් අවුරුද්දෙන් පස්සේ ඔන්න මට නිකමට වගේ හිතුණා අත ඔයාලට vlog එකක් අරන් ආවත් හොඳයි කියලා. මේක කලින් plan කරපු vlog එකක් නෙමෙයි. මම දැන් මේ හිතලා දැන් කරන vlog එකක්. ඒක මම හෙට අනිද්දාම අප්ලෝඩ් කරයි කියලා මං හිතනවා. හෙට අනිද්දාම කියන්නේ අදම එඩිට් කරන්න තමයි මං හිතාගෙන ඉන්නේ. කොහොම වෙයිද නම් දන්නේ නැහැ. මට තියෙන එක එක වැඩ. ඉතින් ඔයාලට අවුරුදු හොඳයිද? මට නම් මේ පාර අවුරුද්ද ගොඩාක් හොඳයි. මොකද මම අපේ ආච්චිලාගේ ගෙදර ගියා. ඒ කියන්නේ මම පොඩි කාලේ හිටපු ගෙදර. එහෙ තමයි අපි අවුරුදු සෙලිබ්‍රේට් කරේ. ඉතින් ආච්චි සියා එක්ක තමයි මම අපි තුන්දෙනා තමයි මේ පාර අවුරුදු සෙලිබ්‍රේට් කරේ. මොකද අපේ මාමලා එහෙම කට්ටිය මුකුත් හිටියේ නෑ. යාළුවත් ආවේ අවුරුද්දෙන් පස්සේ තමයි. ඉතින් හරිම ලස්සන මෙමරි එකක්. මම vlog එකකුත් shoot කරා. ඒක ඔයාලට අරගෙන එන්නත් හිතනවා. රෙසක් එකටවත් කලින් මගේ vlog එක ඔයාලට ගේන්නම්කෝ. මම අවුරුද්දෙන් පස්සේ අපහු කොළඹ ආවා. ඉතින් මට හොඳට මසනීප වුණා. දැන් මේ අද තමයි මං යන්තම් ටිකක් කොළු උස්සලා ඉන්නේ. මං ඒ තරම්ම අසනීප වුණා. ඔළුව කෙලින් කරගන්න බැරි වෙන තරම්ම. මට දැන් ටිකක් කොළු කෙලින් කරගන්න පුළුවන්. කෙලින් කරගෙන ඉතින් මේ ලැබුණු බලයේ ජවයේ ශක්තියට මට හිතෙනවා ඔයාලට vlog එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් තාමත් එච්චර අනේ අඩුවක් නැහැ. ඒ කියන්නේ ඇඟ චුට්ටක් රිදෙනවා, ඔළුව පොඩ්ඩක් රිදෙනවා. මට වෛරස් එකක් තමයි හැදුනේ. ඒ නිසා ගොඩාක් අමාරුනේ. ඉතින් මං ක්ලාස් ගිහිල්ලෙද්දි හවස් වුණා. ඉතින් මට හවස් වෙලා මම දවල්ට මුකුත් කෑවෙත් නැහැ. මට කන්න බෑ. කිසිම කන්න පිරියක් නැහැ. ඉතින් මම මුකුත් හදාගත්තෙත් නැහැ. මම ෆුඩ් සිටියෙන් බඩු වර්ගයක් අරගෙන ආවා. ඉතින් ඔය බීම අනම් ෆුඩ් සලාඩ් ඒවා පළතුරු වගේ දේවල් ටිකක් තමයි අරගෙන ආවේ. හරි. අපි ගෙදර තියෙන දේවල් වලින් මට කන්න මොනවා හරි දෙයක් ඉස්සලාම හදාගමු. එහෙනම් අපි යමු කිචන් එකට. Let's go. Hi. ඉතින් guys කන්න හදාගන්න කුසියට දුවන්න කලින් තව එක වැඩක් තියෙනවා. ඒක නම් වැඩක් නෙමෙයි ලෙඩක්. හොඳ? මං කොහේ හරි ගිහලා ආවම ගෙදරට මට පොඩ්ඩක් ගෙදර හස්බස් කරලා අත ගාලා තමා උයන දෙයක් හරි එක්කෝ කන මොනවා හරි මොන වැඩේ කරන්න උනා මට ඉස්සෙල්ලා ගෙදර පොඩ්ඩක් අතපතු ගහලා චුට්ටක් කොස්ස හරි එහාට මෙහාට යවලා හරි තමා මේ වැඩ පටන් ගන්න ඕනේ. චුට්ටක් ගේ අතු ගාලා තමා කුස්සියට යන්නේ මොනවා හරි හදාගන්න. කුස්සියක් චුට්ටක් අතු ගන්න ඕනේ. නැත්තම් මට කිසිම පිළිවෙලක් නැහැ වගේ. එහෙම හිතෙනවා. අනේ වන්ද ඒක වගේ ලෙඩක්. මට ඒක කරගන්න බැරි වුණත් මට කේන්තිත් යනවා. එහෙනම් අපි ඉක්මනින් අතු ගාලා කුස්සියට යමු. කැමරට මොනවා හරි හදාගන්න. ලිවින් අලෝන් ගර්ල් කෙනෙක් විදිහට මගේ ලයිෆ් එක ගෙවෙන්නේ ඉතින් මෙන්න මෙහෙමයි. ඉතින් ඔයාලා ගෙදර ඉඳි වැඩිපුරම මොනවද කරන්නේ? මම නම් ගෙදර ඉද්දි මෙන්න මේ දේ තමයි වැඩිපුරම කරන්නේ. මගේ වැඩත් පාඩු කරගෙන මම ගෙදරත් එක්ක හැමතිස්සෙම ඔට්ටු වෙනවා. එක්ක එළියේ නැත්තම් ඇතුලේ. කොහොම හරි ඉතින් ඒ වැඩ කරද්දී මම දන්නෙත් නෑ දවසක් ගිහිල්ලා. ඉතින් ඒ දේ තමයි මට වෙන්නේ. මං කොච්චර හිතුවත්
නෑ අද නම් මුකුත් කරන්නේ අද මම මගේ වැඩ ටික කරගන්නවා කියලා හැමදාම මෙන්න මේ ටික තමයි මට වෙන්නේ. ඉතින් අස් කරන්න ගියවහමත් සීමාවක් නෑ. දිගට අස් කරගෙන යනවා. ඉතින් මේ නම් හොඳට මාසනීප වෙලා හිටපු දවසක් තමයි මෙහි මතු ගගා ඉන්නේ. කන්න හදාගන්නෙත් නැතුව. ඉන්නකෝ ඔයාලට මම පෙන්නන්න මම මොනවද ෆුඩ් සිටියෙන් ගත්තේ කියලා. මම ක්ලාස් ඉවර වෙලා එද්දි මහාර මව්ව සැරයි. ඉතින් මට කන්නත් බැරි එකේ මම කෑම මුකුත් අරගෙන ආවේ නැහැ. මේ ඊට පස්සේ මම එහෙමම බොන්න දේවල් ටිකකෝ ඊට පස්සේ මේ පුඩ් සැලඩ් ඒවා මේවා ටිකක් තමයි අරගෙන ආවේ. කේක් එකක් ගෙනාවා නිකන් කන්න. ඊට පස්සේ මෙන්න මේ කිස්ට් එකේ අඹ නෙක්ටෝ එක ගත්තා. ඒ නම් මම බිව්වා ගොඩක්. මේක බිව්වා. චුට්ටයි තියෙන්නේ. මම මෙන්න මේ සූප් එක ස්වීට් කෝන් ක්වික් සූප් කියන එක. ඉතින් මම ඊට කලින් මේ ක්වික් සූප් බීලා නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. 250ක් වුණා ගාන. මේ හදන විදිහත් මෙතන දාලම් තියෙනවා. හරිම ලේසි. මම මට උයන්න කම්මැලි උයන්න එකට පණකුත් නැහැ. ඒ නිසා මම කෑම එකක් නම් ගෙනාවේ නැහැ. මෙන්න මේක තමයි බොන්න හදාගෙන බොන්න කියලා ගෙනාවේ. ඊට පස්සේ මම ආනට කිව්වද මන් දන්නේ මම පළතුරු තමයි වැඩිපුරම ගත්තේ. අපේ අම්මා කියලා තියෙනවා මට විටමින් C වැඩිපුර ගන්න කියලා අසනීප වුණා. පින්නන්න 741ක් වුණා. කොමඩු බෑය මට ලැජ්ජ නෑ ළමයි මම කොමඩු කන්න හරිම ආසයි. හරිය දැන් හෙම්බිරිස්සා අසනීප කියලා ගානක් නෑ. ඒ කොමඩු ගෙඩියක් ගත්තා හෙට අනිද්දා හරි කන්න ඕනි කියලා. ඊපස්සේ මම එනින් ගමන් මෙන්න මේක තමයි කකාවේ මේකේ තිබ්බා. ඒ කියන්නේ එක જાතියෙන් සලාඩ් එකක් 150ක් තමයි වුණේ. ඒක නම් ඉතින් මම කාලා ඉවරයි. ඔය ටික තමයි ඉතින් අසනීප වුණාම බොන්න කියලා මම නම් ඔයාලට මේ කෘතිම පැණිබීම වර්ග කිසිවක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ගෙදර හදාගන්න පුළුවන් කැන්ඩල් සූප් ජූස් වර්ග පුළුවන් තරම් ඒ වගේ දේවල් බොන්න. මොකද ඇත්තටම කෘතිම දේවල් ළඟට හොඳ නැහැනේ. මට අර බොන්නම බැරි නිසාත් හදාගන්න කම්මැලිකම නිසා තමයි මේ වගේ පැණිබීම ඉතින් ගෙනල්ලා බොන්නේ. මේ දවස් ටිකේම හවස් වෙච්ච ගමන් මේ පැත්තට වහිනවා. පේනවනේ අහස. අදත් හොඳ වැස්සක් වහින්න තමයි හදන්නේ. අසනීප වෙච්ච දවසේ ඉඳලා මම උණු වතුර තමයි බොන්නේ. මට මුලින්ම ඇත්තටම හැදුනේ උග්‍රේ අමාරුවයි සෙන්ගෙඩි. මට නිතරම සෙන්ගෙඩි හැදෙන කෙනෙක්. ඉතින් මම එතන ඉඳන් තමයි උණු වතුර බොන්න පටන් ගත්තේ. නැත්නම් මම උණු වතුර බොන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ පටන් ගත්ත තැනින් දැන් දවස් 3ක් වෙනවා අදට. මම උණු වතුරම තමයි බොන්නේ. ඇත්තටම උණු වතුර බොන එක මාරම සහනයක්. උගුරට එහෙම ඇඟට හොඳයි. මම ගෙනාවු චිකන් ස්වීට් කෝන් ක්වික් සූප් එක තමයි හදන්නේ. මම ඊට කලින් හදලා නැහැ කිව්වා. ඉතින් මෙතන එහා පැත්තේ ගහලා තියෙනවා හදන විදිය. මම මේ විදියට නෙමෙයි අද හදන්නේ වෙනස් විදියකට. මම අලුත් විදියකට try කරලා බලන්න හිතුවා. ඉතින් මම ගොඩක් වෙලාවට healthy fruit කන නිසා මට හිතුණා මේකට අලුත් දේවල් ටිකක් දාන්න ඕනි කියලා. ඒ කියන්නේ මොනවා හරි vegetables add කරලා මේකත් එක්ක මොකක් හරි mix කරලා ඒ වගේ දෙයක් මගේ ඔළුවේ තියෙනවා. අපි බලමු එහෙනම් කොහොමද තියෙන්නේ කියලා. මම තාම vlog එකක් දාපු ගමන්ම අක්කේ cooking vlogs ගේන්නේ නැද්ද වෙනදා වගේ cooking vlogs ගේන්නකෝ කියන අයට ඔන්න මේ vlog එක. මම මේකේ සූප් එකක් හදනවා. ඒකත් ක්ෂණික සූප් එකක්.
මම ආස විදිහකට වෙනස් විදිහකට තමයි මම හදන්නේ. මම ඇත්තටම කලින් මෙහෙම හදලා නෑ. මම කඩේ තියෙන සුප් වර්ග අරගෙන බීලම නැහැ. ඒකට ඇඩ් කරලා තියෙනවනේ. නමුත් මම ගොඩක් කලකට ආසයි කැරට්, බෝන්චි එහෙම හැපෙද්දි කන්න ආසයි. ඉතින් මට හිතුණා මේ වගේ හෙල්ති දෙයක් ඇඩ් කරොත් තවත් හොඳයි නේ ඒකට කියලා. ඉතින් මම මේ දේවල් ටික ඉක්මනින්ම සෝදලා කපලා මගේ මේ සුප් එකට දාගන්නවා. එහෙනම් ඉක්මනින්ම අපි සුප් එක හදමු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ එළවලු නැතුව තව ගෝවා එතකොට තව ඔයාලට ගන්න පුළුවන් එළවලු තියෙනවනේ සුප් එකකට. ඉතින් ඒ එළවලු ඕන දෙයක් මේ සුප් එකට ඇඩ් කරන්න පුළුවන්. චිකන් තියනවා නම් චිකන්. ඔයාලට පොඩි ටිප් එකක් කියන්නම්. මම එළවලු හොදද්දී හැමදාම කරන දෙයක් තමයි එළවලු ටික චුට්ටක් මඩ එහෙම යන්න හොදලා ඉවරුණායින් පස්සේ ලුණු අතරට මේ වගේ දාලා විනාඩි 5ක් 7ක් වගේ තියෙනවා. මොකද ඒවට ගහලා තියෙන තෙල් පොහොර මොනවා හරි තියෙනවා නම් ඒ ලුණු අතර නිසා ඒවා අයින් වෙනවා. ඉතින් ඔයාලට ඒකට කහ ටිකකුත් දාගන්න පුළුවන් නම් තවත් හොඳයි. කොළ ටික අන්තිමට දාන්න ඕනේ. සයික් එතනම තිබ්බ නැත්නම් මේකට එක මික්ස් වෙනවා. මේකට යූස් කරන්නේ ඔලිව් ඔයිල්. මම නිතරම උයද්දී ඔලිව් ඔයිල් යූස් කරනවා. ඉතින් ඔලිව් ඔයිල් දාපුවාම එන්නේ අමුතුම රසක්. ඒ රසට මම හරිම ආසයි. ඉතින් අදත් මම ඔලිව් ඔයිල් දාන්න ඕනි කියලා හිතුවා. ඔලිව් ඔයිල් ගොඩාක්ම රත් කරගන්න නෑ. මම එහෙම කිව්වේ ඇයි දන්නවද? ඔලිව් ඔයිල් රත් කරපුවාම ඒකේ තියෙන ගුණ ඔක්කොම අයින් වෙනවා. ඇත්තටම මම නම් මේක දන්නේ නැහැ. අපේ අම්මා තමයි මටත් කිව්වේ. එයා තමයි මේ ඔලිව් ඔයිල් ඒව අපිට කියන්නේ ඔලිව් ඔයිල් කන්න එහෙම කිය. ඉතින් එයා නම් ගොඩක්ම කියන්නේ සලාද වලට දාලා එතකොට බත් එක්ක ඕන එකක් එක්ක අමුවෙන් තමයි ඔලිව් ඔයිල් එක කන්න ඕනේ. එතකොට තමයි ගුණේ මේ විදිහටම ඇඟට යන්නේ. මේ විදිහට රත් වුණාම නම් ඉතින් ගුණේ යනවා. මම මේ රස නිසාම තමයි මෙහෙම ඔලිව් ඔයිල් එක එක බද ගන්න දේවල් වලට එහෙම දාන්නේ. ඒක අමුතුම රසයි. ළමයි ඔයාලා try කරලා බලන්න පුදුම රහක් එන්නේ. ඒකට සමහර කට්ටිය නම් කැමති නැති අය ඇති. මම නම් කැමති. එළවලු ටික විනාඩි 5ක් විතර අඩුම ගින්දරේ එහෙ මෙහෙ පොඩ්ඩක් පෙරලා ගන්නවා. ඉතින් මම මේ සුප් එක හදාගන්න ගියේ ගතේ එළවලු ටිකත් ඔක්කොම දාලා බිත්තරයකුත් දාලා එහෙම. හරිද? ඉතින් ඊට පස්සේ මේ මට හදන ගමන් ඉද්දි තමයි මතක් වුණේ අනේ මට සෙන්ගෙඩිත් තියෙනවා, හෙම්බිරිසාවත් සෙමත් තියෙනවා. ඒ නිසා බිත්තරේ දාලා එළවලුත් ගොඩක් දැම්මොත් නම් අනිවාර්යයෙන්ම මට පහවදාට හොස්පිටල් තමයි යන්න වෙන්නේ කියලා. ඊට පස්සේ මම එළවලු ටිකක් අඩු කරා. ටිකක් කියන්නේ ගොඩක් අඩු කරා. මෙතන ටිකයි මේ තියෙන්නේ. බිත්තරේ දැම්මේ නැහැ ළමයි. මොකද බිත්තරේ දැම්මොත් තවත් සීතලයිනේ. ඇත්තටම සුප් කියන දේ ගොඩක්ම ඔය අසනීපෙම තියෙන කට්ටිය උදේට තමයි බොන්නේ. රෑට බොන්නේ නැහැ. සෙමා මාරුව ඔය එක අසනීප තියෙන කට්ටිය ආච්චිලා සීයලා වුණත් හවස බොන්නේ නැහැ. මේ වීඩියෝ එකේ අපේ ආච්චි දැක්කොත් තමයි මට හොඳටම බනින්නේ ඒ රෑට සුප් බොනවද කියලා. ඉතින් ඊළඟට භාජනයේ ලිපේම තියෙද්දි මම මේ ක්වික් සුප් එකේ පවුඩර් එක ඔක්කොම එහෙමම භාජනයට දැම්මා. අවශ්‍ය ගානට වතුරක් දැම්මා. ඉතින් සුප් එක හොඳට නටද්දි තමා මම මේ කොළ ටිකයි තක්කාලි ටිකයි එකතු කරගන්නේ. මොකද එතකොට
මට ඉක්මනින් මේක බාන්න පුළුවන්. ඒ වගේ ගුණේ නැති වෙන්නේ නැති නිසා කොලයි තක්කාලේ දාපු ගමන් ඉක්මනින්ම බා ගන්න ළමයි. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? අපේ ආච්චි මට බඩු එකක් කියලා නෑනේ. ඉතින් දැන් ඒකත් ඕපන් කරන්න ඕනේ. මම මේ පාර ගමේ ගියා කිව්වා. ඉතින් ගමේ ගිහිල්ලා ගෙදර එද්දි මම මුකුත් වැඩි දෙයක් අරගෙන ආවේ නැහැ. කොහොමත් ගොඩක් පාරවල් වල මම ගමේ ගිහිල්ලා එද්දි මුකුත් වැඩි දේවල් අරන් එන්නේ නැහැ. අපේ ආච්චි තමයි බලෙන් මේක ගෙනියන්න කියලා දෙන්නේ. එහෙම දුන්නාම කොහොමද දාගෙන අරගෙන එනවා. හැබැයි මේ පාර අර අවුරුදු ඉවර වෙලා එද්දි බස්වල ගොඩක් සෙනග ඉන්නවා. ඒ විදිහට ගොඩක් සෙනග හිටපු නිසා මේ මම ආච්චිට කලින්ම කියලා තිබ්බා මෙහෙමයි මේ බඩු ගොඩක් ඕනේ නැහැ මුකුත් ආච්චි මම යනවා මේ බස්වල සෙනගත් ඉන්නවා ඔය ගෙනියන්නත් බෑ එහෙම කියලා ඉද්දි ඊට පස්සේ අපේ ආච්චි මේ මෙහෙන කෙනෙක් බලලා එයා හදේ මට බඩු එකක් කියලා තිබ්බා. එයා ඔය එක එක දේවල් හාල් එහෙමත් එක එක ඒවා එවනවා. අපි එනම් බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම්. අපේ ආච්චි වෙනදත් ඔහොම තමයි මොනවද එවන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්කෝ. අපි එනම් ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මට උස්ස ගන්නත් බෑ. ඒ තරම් මේකේ තියෙනවානේ. අපේ ආච්චි ඉතින් මෙහෙම තමා. එයා හැම ළමයෙකුටම එක වගේම ආදරේ ඉතින් එයාලට හම්බෙන ඔය වැඩිපුර එළවලු ඒවා ඉතින් ළමයි ආපුවාම හැමෝටම බෙදලා දෙනවා. ඔයාලගේ ආච්චිලා සියලත් එහෙමද? ඔයාලත් ගමේ ගියපුවාම මම ඉතින් යන හැම දවසකම ඔය මට මොනවා හරි අපේ ආච්චි දෙනවා. ගෙදර ගියොත් නම් අනිවාර්යෙන් වරද්දක් නැහැ. පොල් අනිවාර්යෙන් දෙනවා. මොකද මෙහෙ පොල් ගොඩක් ගණන්නේ. කොළඹ පොල් ගොඩක් ගණන් හින්දා අනිවාර්යෙන් එයා පොල් දෙනවා. ඉතින් මට පොල් ගොඩක් කියලා දෙනවා. මම පොල් ගෙනානේ. ඉතින් ආච්චිගෙන් මට අවුරුදු දෙකයි. අම්මෙක්ට තමයි තින්නේ. ඒ ආච්චි. සුප් එක හදලා තියලා ඉක්මනින් වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා හැමදාම හවසටයි උදේටයි කරන දෙයක් තමයි මේ කරන්නේ. ඔළුවට ඔයිල් දැම්ම දාලි වෙලා හොඳට මසාජ් කරනවා. ඒකෙන් මට ගොඩක්ම මගේ ඔළුවේ කැක්කුම අඩු වෙනවා. මේ දවස්වල මාර ඔළුවේ කැක්කුමක් තියෙන්නේ. ඉතින් මම ඒකට මේ දේ තමයි කරන්නේ. මොනවාද ගැල්ලමයි ඉතින් කැමති නෑනේ ඔළුවට තෙල් දාන්න. ඉතින් මමත් කැමති නැහැ. අනේ මොනා කරන්නද මේ දවස් ටිකේ ඉතින් දානවා. ඉතින් මගේ අසනීපේ හොඳ වුණ ගමන් මම හිතාගෙන ඉන්නේ අලුතෙන් හෙයා කෙයා රුටින් එකක් පටන් ගන්න. පේනවනේ මගේ කොණ්ඩේ දැන් ගන්න දෙයක් නැහැ. බලු නකුටක් වගේ වෙලා තියෙන්නේ. ඒකට දෙන්න තියෙනවද ඔක්කොම දැන් දීලා ඉවරනේ. ඒ නිසා මං ඒ හෙයා කෙයා රුටින් එක ඔයාලත් එක්කත් ෂෙයා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට. ඒක මම හිතනවා මට අලුත් දෙයක් වෙයි කියලා. දාගෙන ඇවිල්ලා සුප් එක බොන්න හදද්දි මෙන්න මේ විදියට තමයි සුප් එක තිබ්බේ. චුට්ටක් ඝන වෙලා එක. මං හිතන්නේ නිමෙන්න මේක ඝන වෙනවා ඇති. මම මේක මීට කලින් හදලා තිබුණ නැහැනේ. ඉතින් අපි ආයෙමත් ඉතින් මේකට වතුර ටිකක් දාලා හදාගන්න තමයි තියෙන්නේ. උණු වතුර දාලා ආයෙත් ලිපේ තියලා රත් කරගත්තා. මගේ සුප් එකත් අරගෙන ආවා. මං ඔයාලට කලින් හොරෙන් ටිකක් බිව්වා. අපි බලමු මගේ සුප් එක.
රිවිව් එකක් දෙන්නම් මේ මගේ සුප් එක ගැන. පුදුම රහයි. මං හිතුවා වගේම ඒ ෆ්ලේවර් එක මාරම රහයි ළමයි. මං ඒත් ගත්තිනුත් හිතුවා චිකන් ක්වික් සුප් කියලා තිබ්බත් නිසා මම හිතුවා රසට එයි කියලා. ඒ වගේම හරිම රහයි. මම ඔල්රෙඩි පේනවාද ගානට වැඩි ගණකමුත් නැතුව දියගතියටත් නැතුව ගානකට තියෙනවා. මේක එළිය තිබ්බ ගමන්ම නිමෙන්න කැටි වෙනවා. ඒ නිසා උණුවෙම බොන්න ඕනේ. බත් කන්න බැරි නම් ඔයාටත් ඉතින් ලෙඩ වෙලා නම් ඔයත් ඉන්නේ. ඔයාටත් පුළුවන් මේ වගේ සුප් එකක් හදන්න. ඉතින් ඉක්මනටම හදා ගන්න පුළුවන්. වෙන කිසිම දෙයක් ඕනෙත් නැහැ. ස්පෙෂල් ඔලිව් ඔයිල් වලින් තමයි මම මේක හැදුවේ. ඒ නිසාත් නැති ගොඩක්ම රස. ඔලිව් ඔයිල් වලින් කෑම හැදුවම මාරම රහයි ළමයි. ඔයාලත් හදලා බලන්න. අපි යමු මගේ රූම් එකට. මට වැඩ ගොඩාක් තියෙනවා අද. ක්ලාස් ගිහිල්ලා ඉතින් ක්ලාස් එකේ වැඩ තියෙනවා. ඒක කරන්න ඕනේ. ඔයාලට මං කියන්නම් මං ක්ලාස් යන්නේ මොනකටද මොනවා ගැනද විස්තර මං ඔයාලට කියන්නම්. ඉතින් guys දැන් තියෙන්නේ බෙහෙත් බොන්න. මං ආසම නැති වැඩේ තමයි මේක. ඒත් ඉතින් මොනා කරන්නද කරන්න වෙනවනේ. බොන්න වෙනවනේ. මම අද දවල්ට බෙහෙත් බිව්වේ නැහැ. ඒක හොඳ ඇති කියලා හිතාගෙන එන්නට දැන් ආපහු සැරයක් මට වුණා. ඒ නිසා මම ගෙනල්ලා තියෙන බෙහෙත් ටික ඔක්කොම දීලා තියෙන බෙහෙත් ටික හරියට බොන්නේ නැහැ. හැම පාරම අඩුවේ ඉක්මනට හොඳ වෙලා ඇති කියලා මම ටෙස්ට් කරලා බලලා ඉන්නවා සද්ද නැතුව. මම ලෙඩක් හැදෙන ගමන් දුවගෙන ගිහිල්ලා බෙහෙත් ගන්නවා. ඉතින් ඊට පස්සේ බෙහෙත් ගොඩාක් බොනවා. අපේ අම්මා ඕකට මට හැම තිස්සෙම බනිනවා දැන් බෙහෙත් වලටම හුරු වෙලා ඉන්නේ කියලා. බලන් ගිහපුවම මේකත් ඇත්ත. ලෙඩක් හැදුනහම බෙහෙත් නැතුව ඇත්තටම හොඳ වෙන්නෙම නැති තරම්. අනේ මන් දන්නේ මේ මන් දැන් ඒකට පුරුදු වෙලා. ඉතින් දැන් දවස් 3ක් තිස්සෙම මම බෙහෙත් බොනවා. බෙහෙත් බොනකන් විතරයි ආයෙමත් 3 ගන්නවා. ඉතින් මම මේ කෝල් එකක් කරන් අපේ අම්මට කියනවා ලේ එකක්වත් චෙක් කරගන්න ඕනේ කියලා. ඒ වගේම මම පහවදා ලේ එක චෙක් කරන්න ගියා. ලේ එක නම් නෝමල්. මේ වෛරස් වලට මෙහෙම තමාලු. ඒ කියන්නේ බෙහෙත් වලටත් අඩු වෙන්නේ ආයෙ උණ හැදෙනවලු. ඉතින් ෆෝන් එක කෝ කියලා චුට්ටක් අතට ගත්ත ගමන් මට ඒන්ජල් නම් එකක් පෙනුනේ 11. ඉතින් බලන්නකො කොච්චර ළඟේද කියලා. මට හැම තිස්සම ඒන්ජල් නම්බර්ස් පේනවානේ. පාඩම් කරන්න කියලා පොත අතට ගත්තට කරන්න හිතෙන්නෙම නෑ. ඔළුව හරිම බරයි. ඉතින් බෙහෙතුත් ගොඩක් බීපු නිසා මට හිතුණා නිදාගත්තොත් හොඳයි කියලා.
ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා කියලා හිතුවා. ඉතින් අද මම ඔයාලට මේ අරගෙන ආවේ හරිම අහම්බෙන් ෂූට් කරපු වීඩියෝස් ටිකක් තමයි ඔයාලට මම අරගෙන ආවේ. ඒ කියන්නේ කලින් මම කිසිම plan එකක් තිබුණේ නැහැ vlog එකක් ගේනවා කියලා. ඉතින් දැන් මම පාඩම් චුට්ටක් බලාගත්තා පාඩම් කරන ඒවා. මට ගොඩක් වෙලා හැරගෙන ඉන්න බෑ අමාරුයි. ඔලේ කැක්කුම එනවා. මම බෙහෙතුත් දීව නිසා මට හිතුණා නිදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියන්නම් මම මොකද කරන්නේ මේ දවස්වල මම මොනවද මේ පාඩම් කරන්නේ මම ඒ දේවල් ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. මං ගිහින් එන්නම්. බයි.